ආයිබෝවන් කියලා පිළිගන්නවා 2025-2026 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔයාලා සියලුම දෙනාව ඉතින් ඔන්න රිසල්ට් එන හරිම දිනයක් ඔන්න රජයෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝවේදී අපි සාකච්ඡා කරමු ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන දවස හරියටම කවදද කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති කාගේ හරි කලින් රිසල්ට් එකක් බැලුවා නම් මේ රිසල්ට් එක නිකුත් වෙන්නේ මධ්‍යම රාත්‍රී දිනක. ඒ කියන්නේ රෑ 12 පහ වුණාට පස්සේ තමා එහෙම නැති වුණොත් එහෙම 11:10 ඔන්න වගේ මධ්‍යම රාත්‍රී වෙලාවක තමා මෙන්න මේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී මෙන්න මේක පිළිබඳව හැමදේම සාකච්ඡා කරමු. මතක් කරනවා මෙන්න මේ වගේ අලුත් এডুকেෂනල් වීඩියෝස් බලන්න අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දිගට මේක තුලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අපි දැන් අපේ අද වීඩියෝ එකට ඉතින් 2026 සාමාන්‍ය පෙළ විභාගයේ ඔයාලා දන්නවා ඇති අදියර 3කින් උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කරනවා. ඒ කියන්නේ පළවෙනි අදියරේ, දෙවන අදියරේ, තෙවන අදියරේ කියලා අදියර 3කින් ඔයාලා ලියපු පේපර් සාකච්ඡා කරලා ඒ කට්ටිය බලනවා. ඒ කියන්නේ හරි වැරදි බලනවා. ඊට පස්සේ අදියර 3ක් ඉවරනාට පස්සේ ඒ පේපර් වල ලකුණු දානවා. ඉතින් ඊට අමතරව ඔයාලා දන්නවා ඇති ප්‍රැක්ටිකල් ඒ කියන්නේ මියුසික්, ඩාන්ස්, ඒ වගේම කන්ස්ට්‍රක්ෂන්, බිල්ඩ් කන්ස්ට්‍රක්ෂන් වගේ සබ්ජෙක්ට් වල ඔයාලා දන්නවා ඇති පැට්ටිකල් තියෙනය කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ඉතින් මෙන්න මේ වගේ ලකුණුත් එකතු කරන්න ඕන. ඉතින් එවන අදියරෙත් උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කරලා අවසන් වෙලා තමා මෙන්න මේ පැට්ටිකල් දින ඒ කට්ටිය හදලා ඔයාලව ගෙනලා පැට්ටිකල් ලබා ගන්න. ඊට පස්සේ ඒ පැට්ටිකල් ලකුණුත් එකතු කරලා තමා ඔයාලගේ අවසාන රිසල්ට් එක නිකුත් වෙන්නේ. ඉතින් පැට්ටිකල් දවස් ඉවරුන දවස් අපි බලමු. ඒත් එක්ක ඔයාලට හරියම් රිසල්ට් එන දවසක් තීන්දුව කරගැනීමේ හැකියාවද තියෙනවා. එහෙනම් ඉතින් අපි බලමු පැට්ටිකල් ඩේට් කොහොමද සිලෙක්ට් වෙලා තියෙන්නේ කියලා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පැට්ටිකල් ඩේට්. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 2026 4 වෙනි මාසයේ කියන්නේ අප්‍රේල් මාසයේ ඉඳලා අප්‍රේල් මාසේ 22 ඉඳලා 2026 5 වෙනි මාසයේ කියන්නේ මැයි මාසේ 4 වෙනිදා දක්වා පැට්ටිකල් සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්න ඇති සාමාන්‍යයෙන් මැයි 4 වෙනකල් වගේ පැට්ටිකල් ඩේට් සිලෙක්ට් වෙනවා නම් සාමාන්‍යයෙන් සති දෙකක වගේ කාලයක් යනවා ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන්න. ඉතින් අද දිනේ තමයි මැයි 17. ඒ කියන්නේ දවස් 4ක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මැයි 4 වෙනිදාට දවස් 14ක් එකතු වුණාට පස්සේ දිනේ එන්නේ මැයි 18 වෙනිදා. ඉතින් ඔන්න ඔයාලට හෙට අනිද්දා වෙනකොට ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන්න 80ක් 90ක් වගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි බලමු එහෙනම් ඉතින් එකතු වෙලා ඉන්න subscribe කරලා ප්‍රතිඵල ආපු ගමන් ප්‍රතිඵල නිකුත් කරලා ඒ රිසල්ට් බලන විදිහත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.